පුරාවිද්‍යාඥයින් විසින් 2021දී ඊජිප්තුවේ ටෙම්පොසයිරස් මැග්නා නම් සොහොනකින් මමියක් සොයා ගත්තා. එය ස්කෑන් කර බැලීමේදී මමියේ ඇටසැකිල්ල සම්පූර්ණයෙන්ම සාමාන්‍ය එකක් වූ නමුත් එක් අසාමාන්‍ය දෙයක් දැක ගන්න ලැබුණා. ඒ තමයි මුඛය තුළ පිරිසිදු රත්තරන් වලින් සාදන ලද දිවක් තිබීම. මෙය වසර 2000ක් පැරණි මමියක් වීමත් විශේෂත්වයක්. පුරාණ ඊජිප්තුවරුන් විශ්වාස කළේ පුද්ගලයෙකු මියගිය විට ඔහුගේ ආත්මය ඊළඟ ලෝකයට ගමන් කරන බවයි. ආත්මය ඊළඟ ලෝකයට ගිය පසු එහිදී ඔසයිරස් දෙවියන් සමග කතා කරමින් ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු බවද ඔවුන් විශ්වාස කළා. ඉතින් දිවක් නොමැතිව ආත්මයන්ට කතා කිරීමට නොහැකි වන නිසා ඊළඟ ලෝකයේදී ඔවුන් අතරමං වෙන බව ඔවුන්ගේ මතය වුණා. ඊජිප්තුවරුන් රත්තරන් හඳුන්වන්නේ දෙවිවරුන්ගේ ලෝහය විදියට. ඔවුන් විශ්වාස කළේ රත්තරන් පොළවෙන් නොව අහසින් ලැබෙන ලෝහයක් බවයි. ඒ වගේම මෙය මලකඩ නොකන අතර කිසිදා විනාශ නොවන ලෝහයක් බවටත් ඔවුන් විශ්වාස කළා. ඉතින් මේ නිසා යමෙකුගේ දිව රත්තරන් වලින් සාදා ඇතනම් එම ආත්මයට කතා කළ හැකි බවට එය සංකේතාත්මක සහතිකයක් බවට පත් වුණා. විශේෂම කාරණාව තමයි මේ විදියට රත්තරන් දිවක් සහිතව සොයාගෙන ඇත්තේ එක මමියක් විතරක් නෙමෙයි. තවත් මමී කිහිපයක් සොයාගෙන තියෙනවා. ඒවායේ මුඛයේ රන් දිවක් හෝ රත්තරන් තීරු තබා තිබී සොයාගෙන තියෙනවා. පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම මමී එකලවිසු ප්‍රභූන්ගේ බවයි. සමහර විට ඒවා රජවරුන්ගේ හෝ ආගමික නායකයින්ගේ මමියන් වෙන්නට පුළුවන් බවත් ඔවුන්ට මෙලෙස රන් දිවක් තබා විශේෂ ගෞරවයක් ලබා දෙන්නට ඇති බවත් ඔවුන් විශ්වාස කරනවා. ලෝකය පුරා සිදුවන මේ වගේ හරි අපූර්ව සිදුවීම් ගැන දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.